අපගේ සිරිලක් බුද්ධ ධර්මයේ ඉතිහාසයේ සුරකමින් ලියවූ බොහෝ පුරාණ ග්‍රන්ථ අතරින් පූජාවලිය කියන ග්‍රන්ථය ඉතාමත් වැදගත් තැනක තිබෙනවා. පූජාවලිය කියන්නේ පාලි භාෂාවෙන් ලියන ලද බෞද්ධ කතාමාලා ග්‍රන්ථයක්. මෙය බුදුන් වහන්සේගේ ජීවිතය හා ශාසනයට අදාළ වූ විවිධ ආසිරිමත් කතා, පුණ්‍ය කර්ම හා ආචාර්යවරුන්ගේ කරුණු එකිනෙකට ඇතුළත් වූ ග්‍රන්ථයක්. එය මහවංශය, දීපවංශය, ධාතු වංශය වැනි ඓතිහාසික ග්‍රන්ථ සමග සමාන තත්වයක් ගන්නා බෞද්ධ සංස්කෘතිය විහිදු විශාල නිර්මාණයක්. පූජාවලිය ග්‍රන්ථය බොහෝ කතා විස්තර වලින් සමන්විත වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් බුදුන් වහන්සේගේ ජාතක කතා, පුණ්‍ය කර්ම හා පූජා පිළිබඳ දේශනා, ශාසනය පවත්වා ගිය ආක්‍ර ශ්‍රාවකයන්ගේ ජීවිත, පුරාණ රජවරුන්ගේ බෞද්ධ භක්තිය, විහාර ධාතුස්ථාන පිළිබඳ විස්තර යන කරුණු රාශියක් මෙහි අඩංගු වෙනවා. මේ මූල ආශ්‍රයේ 108, 109 වන පිටුවංකවලත් 7 වන පරිච්ඡේදයේ මෙලෙස සඳහන් වෙනවා. එහි සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යන්ත වන දේශත්, බුදුරජාණන් වහන්සේලා ප්‍රත්‍යන්ත නොවන දේශත් පිළිබඳව. මේ ප්‍රත්‍යන්ත වන දේශ, ප්‍රත්‍යන්ත නොවන දේශ යන්නෙහි සරල අර්ථය වන්නේ බුදුරජාණන් වහන්සේලා මේ විශ්වය තුල උපදින ස්ථානත් නූපදින ස්ථානත් පිළිබඳවයි. අන්න ඒ පූජාවලිය ග්‍රන්ථයේ 108 සහ 109 වන පිටුවල 7 වන පරිච්ඡේදයේදී මෙන්න මේ ආකාරයේ සඳහන් වෙනවා. මෙයින් පිටත බංගාලය, අරමණය, වගුරටය, කොණ්ඩකන්නය, නුංගනය, සින්දුය, ඕහලය, නේපාලය, ගූර්ජය, තිංගුරය, දෙළුවරය, වේගුය, කර්ණාටකය, ලාටය, පරලාටය, කිම්රදෙසම, කාකය, යවනය, තුරඟය, අදුය, මදුය, කාම්බෝජය, උප්පෝලය, කුරුකය, ජත්තීශය, කර්ණභාරය, චූඩය, වල්ලූරය, ඒ වගේම මලයුරය, පංජූරය, චීනය, මහා චීනය, කාශ්මීරය, යෝනන්කය, බර්බරය, ශ්වරය, වඩිගරය, වීරය, කල්යාණය, පුරාණය, වෝඩ්‍ය, පාණ්ඩය යනාදී මේකී දේශ මධ්‍ය මණ්ඩලයෙන් පිටත් වූ ප්‍රත්‍යන්ත දේශ නම් මේ දේශවල බුදුන් වහන්සේලා නූපදින බව. සිදුහත් කුමාරයා ඉපදුනේ ඉන්දියාවේම කියා ඔබට විශ්වාසද?